දවසක් කියලා හැමෝම SP Agro YouTube නාලිකාවට පිළිගන්නවා යාළුවනේ. මම අද ඔයාලට කියා දෙන්න හදන්නේ දරුණු විදිහට හානි කියන මයිටා හානිය අඳුර ගන්න විදිය තමයි. ගොඩක් පිරිසකගේ මේ වැරදි අවබෝධයක් තියෙනවා යාළුවනේ. මේ මයිටා හානිය දැක්ක ගමන් මලකඩ රෝගය කියලා රැවටිලා මලකඩ රෝගයට තමයි බෙහෙත් ගහන්නේ. ඉතින් මේක තේරුම් ගන්න බැරි වුණොත් රෝගේ පොඩ්ඩක් පාලනය කරගන්නත් අමාරු වෙනවා. යාළුවනේ අපේ වගාවෙත් දැන් වැල් කීපයකට හැදිලා තියෙනවා මයිටාගේ හානිය. ඔයාලට මම පෙන්නන්නම් මේක අඳුරගන්නේ කොහොමද කියලා. දැන් මේ හැදිච්ච වැලක් ගාවට ගිහිල්ලා මේ තියෙන්නේ යාළුවනේ. මේ තියෙන්නේ මේ හැදිච්ච වැල. ඉතින් මේකේ මේ කොළේ දැන් යටට ඇකිලිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ කොළේ යටපැත්තේ දුමුරු පාට ස්වභාවයක් තියෙනවා. මේ තියෙන්නේ මේ හැදිච්ච මුතරම හැදිච්ච ගහක් යාළුවනේ. ඔයාලට පේනවා ඇති මේ කොළ ගොඩාක් දුමුරු පාට වෙලා මෙන්න මේ වගේ තමයි යාළුවනේ තියෙන්නේ. දුමුරු පාට වෙලා මයිටා හානිය. මේක තමයි ලේසියෙන් මේ අඳුරගන්න. ඉතින් මේ කොළ යාළුවනේ මෙහෙම වෙන ප්‍රධාන හේතුව තමයි මේක යටපැත්තේ සෑහෙන්න මයිටා ගහණයක් ඉන්නවා. සාමාන්‍යයෙන් කොළයට දහස් ගාණක් ඉන්නවා මම හිතන්නේ. ඔයාලට මම ඒක පෙන්වන්න try එකක් දෙන්නම් ෆෝන් එකෙන්. මේ යාළුවා දැන් මේක කොළේ යට තියෙන අර කොළේ තියෙන විෂ ටික උරා පිවර පස්සේ තමයි මේක මේ දුමුරු පාටට එන්නේ හැරෙන්නේ. ඊට පස්සේ මේක වේලිලා කොළ ටික බිමට හැලෙනවා. මේ තියෙන්නේ යාළුවනේ මම මයිටා හානිය ඇතිවෙච්ච මොංචි කොළයක්. මම ඔයාලට පෙන්වන්න ගත්තේ මේ zoom කළ ෆෝන් එකේ. අපි බලමු පේනවද කියලා. වීඩියෝ එකට නම් පෙනෙන්නේ නැහැ යාළුවනේ. මේක මේ සුදු පාට සත්තු జాතියක් වලට යනවා පේනවත් නැහැ. චූටි සත්තු ටිකක් එහාම යනවා කොළේ යටපැත්තේ. මේ යටපැත්තේ මම අරන් තියන්නේ. ඉතින් මෙයාලා තමයි යාළුවනේ මේ මයිටාව. මෙයාලා තමයි මේ කොළේ ඇටැක් කරලා කොළේ සාරේ උරා බීලා කොළේ වේලීමටපත් වෙන්නේ මෙන්න මෙයාලා නිසා තමයි. ඒ වගේම යාළුවනේ දැන් මේ මයිටාව හානිය කොළ වලට වගේම මල් වලටත් කරල් වලටත් ඉක්මනටම පැතිරලා යනවා. ඉතින් අපේ මයිටා හානිය ගොඩම වැඩනොත් එහෙම කරල් වලටත් හැදුනොත් එහෙම කරල් විකුණ ගන්න පව බැරි වෙනවා. මොකද මේ දුමුරු පාටක් එනවා ඊට පස්සේ වෙනද කොලෙන් ගන්නෙත් නෑ ඒවා. ඉතින් ඔයාලගේ වගාවෙත් මේ වගේ කොළ යටපැත්ත දුමුරු පාට වෙලා නිකන් පහළට ඇකිලිලා වගේ තියෙනවා නම් අනිවාර්යයෙන් ඒක මයිටා හානියක්. ඉතින් මේ වගේ වෙලාවක අපි අනිවාර්යයෙන්ම මේ මයිටාවන්ට ගහන කුණ්ණාශකයකට යන්න ඕනේ. ඉතින් අපිට මේකට ගහන්න පුළුවන් හොඳම කුණ්ණාශකය තමයි මම නම් දන්න විදිහට හැබමැක්ටින් කියන්නේ. හැබමැක්ටින් එක යාළුවනේ මේ සෝරෝ මිට්සු වගේ එක එක නම් වලින් එනවා. තවත් නම් තියෙනවා මට මතක නෑ. ඉතින් ඔය මොකක් හරි කමන්නේ ගහන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් අනිත් කාරණේ තමයි යාළුවනේ මේ අපි බෙහෙත් එක්ක ගහනකොට මේ මයිටාව ඉන්න කොළේ යටපැත්තනේ. අනිවාර්යෙන් යටපැත්තට හොඳට එක්ස්ප්‍රේ වෙන්න ගහන්න ඕනේ. කොළේ යටට හොඳට වදින විදියට. එතකොට තමයි මේ මයිටාව ටික විනාශ වෙලා යන්නේ. ඉතින් මේ හැබමැක්ටින් එක සාමාන්‍යයෙන් එකපාරක් ගහලා ආයෙ දවස් 5කින් විතර ගෙවුණා හොඳයි. ඉතින් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ විදිහට රෝගී හරියට අඳුනගෙන හරියට මේ ප්‍රතිකාරය කරොත් එහෙම විනාශක ටික භාවිත කරොත් එහෙම අනිවාර්යෙන් හොඳ සාර්ථක වගාවට යන්න පුළුවන් ඒ වලට. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. channel එක subscribe කරලා තියාගන්න. වගාවන් සම්බන්ධව ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා යාළුවනේ. මගේ channel එකත් එක්ක හැමෝටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.